අපි රෙන්ටල් ප්‍රොපර්ටි එකට ඇප්ලයි කරනකොට මොනවද අපි අසින් වෙන්න පුළුවන් මිස්ටේක්ස්? ඕගොල්ලන් කැමති ප්‍රොපර්ටි එකට ගියාම එතනට තව කට්ටිය ඇවිල්ලා තියෙන පුළුවන් ඒ ප්‍රොපර්ටි එක view කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වගේම ඉන්ට්‍රෙස්ටඩ් කට්ටිය. එතකොට පළවෙනිවම කරන්න ඕන දේ තමයි ඕගොල්ලන් මේ ප්‍රොපර්ටි එකට ඉන්ට්‍රෙස්ටඩ් නම් ඉම්ප්‍රෙෂන් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ ප්‍රොපර්ටි මැනේජර්ත් එක්ක. ඒ කියන්නේ මම මේ ප්‍රොපර්ටි එකට කැමති මම මේකට ඇප්ලයි කරනවා කියලා. එතකොට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට යනකොට ඔයාගේ proof of ID, proof of income කියන එක අනිවාර්යයෙන්ම කම්පල්සරි දෙයක්. ඒක මතක ඇතුව සබ්මිට් කරන්න ඕන දෙයක්. ඒ වගේම ඔයාගේ references, හරි references දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම application එකට include කරන්න. application එක stand out වෙන්න පුළුවන් තව එක විදිහක් තමයි ඔයගොල්ලන් couple එකක් නම් family එකක් නම් ඔයගොල්ලන්ගේම personalized CV එකක් submit කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ application එක stand out වෙන්න පුළුවන් probability එක වැඩි වෙනවා. එතකොට නිව්සීලන්ඩ් වල ඉන්නම ඕනේද ප්‍රොපර්ටි එකක් view කරලා ඇප්ලයි කරන්න? දැනටමත් නිව්සීලන්ඩ් ඇවිල්ලා නැත්නම් නිව්සීලන්ඩ් එන්න බලාගෙන ඉන්නවා නම් පළවෙනිම එක තමයි ඔයගොල්ලන්ගේ කවුරු හරි මෙහි රිලටිව් කෙනෙක් හරි යාළුවෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ ප්‍රොපර්ටි එක view කරන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කෙලින්ම ප්‍රොපර්ටි මැනේජර්ට ඊමේල් කරලා කියන්න පුළුවන් මම තාම නිව්සීලන්ඩ් වල නෙමෙයි ඉන්නේ මම තාම ලංකාවේ ඉන්නේ. එතකොට ප්‍රොපර්ටි මැනේජර් එක්කෝ WhatsApp වීඩියෝ කෝල් එකක් නැත්නම් FaceTime වීඩියෝ කෝල් එකක් accommodate කරනවා. ඉතින් ඒ process එක go through කරාට පස්සේ ඔයගොල්ලන් interested නම් ඔයගලන්ට ඒ ප්‍රොපර්ටි එකට apply කරන්න පුළුවන්.